කවුරු හරි රැකියාවකට යන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? නැත්නම් දැනටමත් වැඩ කරන කෙනෙක්ද? කොහොම වුණත් ශ්‍රී ලංකාවේ කම්කරු නීතියේ තියෙන මේ වයස් සීමා ගැන දැනගෙන ඉන්න එක නම් හරිම වැදගත්. ඉතින් අපි අද බලමු මොනවද මේවා කියලා. ඉතින් මුලින්ම හිතලා බලන්න. කෙනෙකුගේ මුළු රැකියා කාලය පුරාම බලපාන නීතියෙන්ම තීරණය කරපු ප්‍රධානම වයස සීමා 3ක් තියෙනවා. මොනවද මේවා? අපි එකින් එක බලමු. හරි. එහෙනම් අපි මුලින්දම්ම පටන් ගමු. කෙනෙක්ට නීත්‍යානුකූලව රැකියාවක් පටන් ගන්න පුළුවන් අවම වයස කීයද? අවුරුදු 18යි. ඔව් ශ්‍රී ලංකාවේ නීතියට අනුව නම් කෙනෙක්ව රැකියාවකට බඳවා ගන්න අවම වශයෙන් වයස අවුරුදු 18ක්වත් වෙන්න ඕන. අතරල මේක ළමාශ්‍රමය වළක්වන්න ගෙන ආපු හරිම වැදගත් නීතියක්. හැබැයි මෙතන පොඩි කතාවක් තියෙනවා. වයස 18ට අඩු ඒත් වැඩ කරන්න අවසර තියෙන තරුණ පිරිසක් ඉන්නවා. හැබැයි ඉතින් ඒ අයට ආදාළ වෙන්නේ විශේෂ නීති රීති ටිකක්. ඔව් නීතිය මේ ගැන හරිම පැහැදිලි. වයස අවුරුදු 16ක් 18ක් අතර සේවකයෙක් කියන්නේ තවමත් තරුණ කෙනෙක්නේ. ඉතින් ඒ අයව ආරක්ෂා කරන්න වැඩිහිටි සේවකීන්ට නැති විශේෂ නීතිමය රැකවරණයක් දීලා තියෙනවා. මෙන්න මේ සීමාවන් දෙක තමයි වැදගත්ම. එකක් තමයි වයස 16 18 අතර කෙනෙක්ට මාසයකට පැය 50කට වඩා අතිකාල, ඒ කියන්නේ ඕවර් ටයිම් කරන්න දෙන්න බෑ. අනිත් එක ඒ අයගේ අධ්‍යාපනයට විවේකයට ඉඩ දෙන්න ඕන නිසා රෑ 10 ඉඳන් උදේ 6 වෙනකම් කිසිම සේවයක යොදවන්න නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම්. හරි. අපි දැන් කතාවේ අනිත් පැත්තට යමු. ඒ කියන්නේ වෘත්තීය ජීවිතයේ අවසානය. රැකියාවකින් විශ්‍රාම යන වයස ගැනත් නීතියේ යම් දෙයක් කියවෙනවා. 55. ඔව්. අපේ රටේ ගොඩක් දෙනෙක් සම්මත විශ්‍රාම යන වයස විදිහට දන්නේ මේකනේ. කාලයක් තිස්සේම පිළිගත්තු වයස තමයි අවුරුදු 55. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න අවුරුදු 55 කියන්නේ අනිවාර්යෙන්ම ගිද්දර යන්න ඕන වයසක් නෙවෙයි. ඒ කියන්නේ සේවකයෙකුගේ දක්ෂතාවය සහ ආයතනයට යව අවශ්‍ය නම් කලමනාකාරීත්වයට පුළුවන් ඒ සේවය තව දීර්ඝ කරන්න. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු ප්‍රධානම කරුණු ටික ආයතනයක් ඉක්මනට මතක් කරගමු. ඉතින් මතක තියාගන්න ඕන ප්‍රධාන අංක 3ක් තියෙනවා. 18 රැකියා ලෝකෙට නිල වශයෙන් මෙන්න පල්ලන් වයස, 16යි 18ත් අතර විශේෂ ආරක්ෂාවක් එක්ක වැඩ කරන කාලය සහ 55 සාමාන්‍ය විශ්‍රාම යන වයස. හැබැයි ඉතින් ඕනනම් දීර්ඝ කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් හිතන්න පොඩි දෙයක් ඉතුරු කරනවා. අද වෙනකොට වැඩ කරන විදිය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා. දුරස්ත සේවා, ඒ කියන්නේ රිමෝට් වර්ක්, ගිග් ඉකොනොමි වගේ දේවල් එක්ක රැකියාව කියන සංකල්පයම අලුත් වෙලා. එහෙම තියෙද්දි මේ පරණ වයස් සීමා මත පදනම් වුණු නීති තවදුරටත් අනාගතයට ගැලපෙනවද? නැත්නම් ඒවත් කාලයට අනුරූපව වෙනස් වෙන්න ඕනේද?